හායි මං කුසල්යා third year medical student කෙනෙක් channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න continue කරමු. අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මගෙන් ගොඩක් අය Instagram message දාලා වගේම YouTube comment වලින් අහලා තිබ්බා අක්කේ A level වලින් පස්සේ මොනවද කරන්න ඕනි? ඔයා මොනවද කරේ කියලා. ඉතින් මම A level වලින් පස්සේ කරපු දේවල් සහ කැම්පස් ආවට පස්සේ මම මේ දේවල් A level ඉවර වෙලා කරලා තිබ්බනම් හොඳයි කියලා මට හිතුණු දේවල් ගැන ඔයාලත් එක්ක share කරගන්න. අපි හැමෝම දන්නවා වගේ පහුගිය දවස් කිහිපය තුළ ලංකාවට ඒ බලපපු දිට්ට සුළුකුණාට තත්ත්වය නිසා ගම්මුත්‍ර වගේම නායයන් තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒක නිසා වෙච්ච ජීවිත හානි දේපල හානි කියලා නිම කරන්න බෑ. හැබැයි ඒ ලෙවල් විභාගය කල් ගියත් නැවත පටන් ගන්න තීරණය කරලා තියෙනවා ජනවාරි වල. ඉතින් මුලින්ම ඒ ඇතිවෙච්ච තත්ත්වය ඒ මගහැරුණු කාල සීමාව තුළ නැති වෙලා ගිහපු ධෛර්යය ආපහු ඔයාලා තුළට ඇති කරගන්න. මොකද ඒ ලෙවල් විභාගය කියලා කියන්නේ ඔයාලගේ මුළු ජීවිතේම තීරණය කරන තීරණාත්මක කඩේමක්. සමහර නංගිල මල්ලිලාගේ මේක සෙකන්ඩ් ෂයි එක එහෙම නැත්නම් තර්ඩ් ෂයි එක වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ අන්තිම අවස්ථාව මගහැරගත්තොතින් ඒ ලෙවල් කියන ජීවිතේ වටිනම කඩේම ඔයාලට මගහැරෙන්න පුළුවන්. ඒක ආපහු මොනම දෙයකින්වත් ඔයාලට සම්පූර්ණ කරගන්න බැරි වෙයි. ඉතින් ඒක නිසා ඔයාලගේ උනන්දු උත්සාහය ධෛර්යය බින්දුවටම බහැලා තිබ්බත් මේ අන්තිම මොහොත ඒක නැති කරගන්න එපා. ආපහු ඒක ඇති කරගන්න තව දවස් ටිකකින් ඒ ලෙවල් විභාගය තියෙනවා ජනවාරි වල. ඉතින් එතකොට ඒකට ඔයාලා හොඳින් මුහුණ දෙන්න. මුහුණ දීලා ඒ ලෙවල් විභාගයෙන් පස්සේ ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි මම අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මුලින්ම ළමයි ඔයාලා MCQ පේපර් එක අරගෙන බලන්න. විභාග දැන් කරලා ඉවරයිනේ. ඒක අරගෙන බලන්න ටෙලිග්‍රෑම් channels වල තව සර්ලා දාපු ඒවයි ඇති answer sheets තාම විභාග දෙපාර්තමේන්තුවෙන් මාකින් ස්කීම් නිකුත් කළා නැහැ. වයි උත්තර 100%ක්ම විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන මාකින් ස්කීම් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි යම් තාක් දුරකට ඔයාලට ඔයාගේ ප්‍රගතිය තත්ත්වය දැනගන්න පුළුවන් වෙයි ඒ MCQ answers check කරලා. ඉතින් දල වශයෙන් ඔයාලට කීයක් තියෙනවද කියලා බලන්න. ඒ වගේම ඔයාලට මතක ඇති ඔයාලා essay එක structure ටික කොහොමද ලියුවේ කියලා. ඉතින් ඒ දේවල් තුලින් ඔයාලට ඔයා පේපර් එක කරපු විදිය ගැන තල අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක මුලින්ම තීරණය කරන්න second shy එකකට එහෙම නැත්නම් third shy එකකට යනවාද කියලා. ඉතින් ඔයාලා එහෙම යනවනම් මාසයක කාලයක් විතර පොඩි බ්‍රේක් එකක් ගන්න ආපහු වැඩ පටන් ගන්න කලින්. හැබැයි ඒක මාසේ රිසල්ට් එනකම් ඉන්න එපා. ඔයාලා second shy හරි third shy හරි කරනවා නම් අනිවාර්යයෙන්ම රිසල්ට් එන්න කලින් පටන් ගන්න. මොකද දීර්ඝ කාලයක් පොතක් අතින්වත් අල්ලන්න නැතුව එකපාරටම පටන් ගන්න යද්දී ඔයාලට ඒක අමාරු වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට confidence එකක් තියෙනවා නම් හෝ නැත්නම් ඔයාලා first shy එක විතරක් කරනවා කියලා තීරණය කරන් ඉන්නවා නම් ඊට පස්සේ මම මේ කියන දේවල් වලට ඔයාලට යන්න පුළුවන්. මේ first shy result එක ඇති මේකෙන් ඔයාලගේ ඉදිරි ගමන සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා ඔයාලා හිතනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මේ මං ඉස්සරහට කියන ටිප්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලා A level ඉවර කරලා කැම්පස් යනකන් තියෙන මේ කාලේ තමයි ඔයාලගේ මුළු ජීවිත කාලෙම තියෙන ලස්සනම කාලේ වෙන්නේ. මේ කාලේ ආපහු ඔයාලට එන්නේ නැහැ. මොකද exam stress නැති, වගකීම් ලොකුවට ඔලුවට නැති මේ කාලේ ඇත්තටම ගෙවිලා යනවාද කියලා තේරෙන්නෙත් නැහැ. ඒ තරමට හරිම සුන්දරයි. ඔයාලා මේ කාලේ නිදාගන්න, ෆිල්ම්ස් බලන්න, කොහේ හරි ගමන් ඇවිදින්න යන්න ඒවට යොදනවා වගේම ප්‍රයෝජනවත් දේවල් වලටත් යොදන්න ඕනේ. මම මේ කාලේ ඔයාලට ගන්න පුළුවන් ලස්සනම කාලේ කියලා කියන්නේ මොකද? කැම්පස් යන පටන් ගත්තත් එක්සෑම් ස්ට්‍රෙස් එනවා. ඊට පස්සේ ජොබ් එකක් කරලා ජොබ් එකක ස්ට්‍රෙස් එනවා. ඊට පස්සේ ඔයාලගේ විවාහ ජීවිතයකට එනවා නම් එතන වගකීම් පැවරෙනවා. හැබැයි දැන් මේ ඔයාලා ඉන්න කාලේ වගකීම් වලින් අඩු, එක්සෑම් ස්ට්‍රෙස් වලින් අඩු, ඒ වගේම A level වගේ ලොකු විභාගයක ඒ තිබ්බ එක්සෑම් ස්ට්‍රෙස් එක අඩුම වෙලා ගිහපු කාලයක්. ඉතින් මේක හරිම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් කාලයක්. හැබැයි මේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් මේ අවුරුද්දක වගේ කාලය ඔයාලා නිකරුණේ නාස්ති කරගත්තොතින් ඒක පස්සේ පස්ත වෙන්න හේතුවක් වෙයි. ඔයාලට පුළුවන් මේ කාලය ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක improve කරගන්න යොදා ගන්න. මං මේ ඉංග්‍රීසි කියන එකෙන් අදහස් කරන්නේ ඔයාලට ඉංග්‍රීසි පේපර් එකකට ලියන්න පුළුවන් හරිය ලිඛිත දැනුම විතරක් නෙවෙයි. කයට පුළුවන් ඉංග්‍රීසි ලියන්න කරන්න ඒක පුළුවන්. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. පිරිසක් ඉස්සරහා නැත්නම් තව කෙනෙක් ඉස්සරහා ඉංග්‍රීසි වලින් කතා කරන්න ගියාම බයේ පැකිලෙනවා. වැරදිද කියලා හිතෙනවා. ග්‍රැමර් හරියයිද වැරදිද, මම මේ වචන ප්‍රොනවුන්ස් කරන විදිය වැරදිද, කවුරු හරි මාව ජජ් කරයිද, මට ලැජ්ජ වෙන්න වේද කියලා හිතෙනවා. ඉතින් ළමයි ඔයාලා ඒකට බය වුණොතින් ඔයාලට කවදාවත් ඉංග්‍රීසි හදාගන්න වෙන්නේ නැහැ. ඉංග්‍රීසි කෝස් ගොඩකට ගියත් ඔයාලා ඒක යූස් කරන්නේ නැත්නම් ඩේලි යූස් කරන්නේ නැත්නම් ඔයාලා කතා කරන්න බයයි නම් ඔයාලට ඔයාලගේ knowledge එක හදාගන්න කිසිම විදියක් නැහැ. ඉංග්‍රීසි ඔයාලට කැම්පස් එකට ගියාම ඉබේ පුළුවන් වෙන්නේ නැහැ.
ඒක ඔයාලා තුළින්ම උනන්දුව ඇති කරගෙන ඔයාලගේ ඉංග්‍රීසි වලට තියෙන බය නැති කර ගන්න ඕන. ඉතින් කැම්පස් එකේදී ඔයාලට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි යූස් කරන්න වෙනවා. මම හිතන්නේ ලංකාවේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් කොහොමද මේ ඉංග්‍රීසි හදාගන්නේ? කොහොමද මේක ඉම්ප්‍රූව් කරගන්නේ? ඇත්තටම ඉංග්‍රීසි නැතුව ෆැකල්ටි එකකට කැම්පස් එකකට ඇවිල්ලා සර්වයිව් වෙන්න ඔයාලට ගොඩක් අමාරුයි. මොකද එක්සෑම් තියෙන්නේ, ලෙක්චර්ස් යන්නේ, ටියුට්ස්, ඊට පස්සේ වයිව් එක්සෑම් තියෙනවා. මේ හැමදේම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට මේ කාල සීමාව තුළ තමයි ඔයාලට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න තියෙන හොඳම කාල සීමාව වෙන්නේ. ඔයාලගේ රයිටිං ස්කිල්ස් වගේම ඔයාලගේ ස්පෝකන් ස්කිල්ස් තුත් ඉම්ප්‍රූව් කරගන්න මේ කාල සීමාව ගොඩක් වැදගත් වෙනවා. අපේ ෆැකල්ටි එකේ අපේ ලෙක්චර්ස් ඔක්කොම යන්නේ ඉංග්‍රීසි වලින්. ඒ වගේම ලැබ් ගියත් ප්‍රැක්ටිකල් කළත් ඒව තියෙන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට අපිට සෙමස්ටර්ස් වලට ටර්ම් වලට එක්සෑම් තියෙනවා. ඒ එක්සෑම් පේපර්ස් එන්නේ ඉංග්‍රීසි වලින්. ලියන පේපර්ස් විතරක් නෙවෙයි වැදගත්ම දේ ටියුටෝරියල්ස් වල වගේ සර්ලි ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනේවට අහන්නෙත් ඉංග්‍රීසි වලින්, ඔයාලට උත්තර දෙන්න වෙන්නේ ඉංග්‍රීසි වලින්. මෙඩිකල් ෆැකල්ටි එකේ නම් වයිව් එක්සෑම් කියලා තියෙනවා. ඒකට මේ වයිව් එක්සෑම් වල ඇනටොමි, බයෝකෙමිස්ට්‍රි, ෆිසියොලොජි කියන සබ්ජෙක්ට් වලට අදාළව එයාලා ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ අහන්නෙත් ඉංග්‍රීසි වලින්. ඒ වගේම ඔයාලා උත්තර දෙන්නත් ඕනේ ඉංග්‍රීසි වලින්. එතකොට ඔයාලට සබ්ජෙක්ට් එකේ දැනුම කොච්චර තිබ්බත් ඉංග්‍රීසි කතා කරන්න බයයි නම්, ඉංග්‍රීසි කතා කරද්දී වචන පැටලෙනවා නම් ඔයාලා එතෙන්දී බය වෙන ප්‍රමාණය සහ කන්ෆියුස් වෙන ප්‍රමාණය වැඩි. සමහර වෙලාවට අර ඉංග්‍රීසි වලට තියෙන බය නිසා ඔයාලට උත්තර දෙන්න ඕන උත්තරෙත් අමතක වෙලා යන්න පුළුවන්. එතකොට ඒ වගේ තැනකදී ඉංග්‍රීසි දන්න කෙනෙක්ට බය නැතුව කතා කරලා අනිත් අයට වඩා ගොඩක් ස්කෝර් කරන්න පුළුවන්. එතකොට O level කාලේ ඉංග්‍රීසි මීඩියම් කරපු කෙනෙක්ට නම් මේක හරිම ලේසි. එයාලට සබ්ජෙක්ට් එක තේරුම් ගන්නත් ලේසි. හැබැයි ඔයාලා O level වලට ඉංග්‍රීසි මීඩියම් නෙවෙයි නම් සිංහල මීඩියම් නම් කරලා තියෙන්න මෙඩිකල් ෆැකල්ටි එකකට ආවම ඒකේ තියෙන අලුත් පරිසරයත් එක්ක වගේම හැමදේම උගන්වන්නේ ඉංග්‍රීසි වලින් නිසා සබ්ජෙක්ට් එක සිංහලෙන් ඉගෙන ගත්ත එක තනිකරම ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා ඉගෙන ගන්නවලට සිද්ධ වෙනවා. එතකොට මෙඩිකල් ෆැකල්ටි එක ඇතුළට ගිහිල්ලා සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන දැනුම වගේම ඇකඩමික් ඉංග්‍රීසි දැනුමත් ඔයාලට ඕන කරනවා. එතකොට ඒ කාල සීමාව තුළ ඔයාලට ස්පෝකන් ස්කිල්ස් කියන එක සාමාන්‍ය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව දියුණු කරගත්තොත් ඔයාලට කැම්පස් එක ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා ඉගෙන ගන්න තියෙන්නේ අලුත් මෙඩිකල් ටර්ම්ස් විතරයි. ඒක නිසා මේ කාල සීමාව තුළ ඔයාලා පුළුවන් තරම් ඒ ස්කිල්ස් වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. ඔයාලට ඉංග්‍රීසි කෝස් එකක් කරන්න පුළුවන්. එතකොට ෆිල්ම්ස් බලන්න, සින්දු අහන්න, මේ වගේ දේවල් කරන්න පුළුවන්. වගේම ඔයාලගේ යාළුවොත් එක්ක බය නැතුව ඉංග්‍රීසි වලින් කතා කරන්න. එයාටත් බෑ, ඔයාටත් බෑ. ඉතින් ඒකින්ද ඔයාලව ජජ් කරන්න කවුරුත් නැහැ. දෙන්නම වරද්ද හරි කතා කරන්න බය නැති කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඒ වැරදෙන තැන් දැන් chat GPT තියෙනවා, AI ටෙක්නොලොජි එක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ගොඩක් දේවල් දව කරගෙන ඔයාලගේ වැරදි හදාගන්න පුළුවන්. එතකොට මගෙන් ගොඩක් අය අහපු දෙයක් තමයි අක්කි ඉංග්‍රීසි හදාගන්න කියලා හැමෝම කියනවා. ගොඩක් ඉංග්‍රීසි කෝසස් තියෙනවා. ගොඩක් සර්ල ඉංග්‍රීසි ක්ලාසස් කරනවා. එතකොට අපි කොහොමද හරි කෝස් එකක් තෝරගන්නේ, මොනවද අපි කරන්න කියලා. ඒකට මට කියන්න තියෙන්නේ ඔයාලා ඉංග්‍රීසි කෝස් එකක් තෝරගනිද්දී ඒක කරන්නේ කවුද කියන එක ගැන, යාට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන එක ගැන හොයලා බලන්න. ඒ වගේම තමයි එතෙන්දී ඔයාලට ඔයාලගේ ස්පෝකන් ස්කිල්ස් දියුණු කරගන්න පුළුවන්ද නැත්නම් ඒ කියන ටික පොතේ ලියාගෙන එතනින් ඒක ඉවර කරගන්නව ඉනවද? අර හැමදාම O level යනකම් අපි ඉගෙනගෙන ආපු සිස්ටම් එකමද එතනක් තියෙන්නේ. සර් කියනවා, අපි ලියනවා, ආයෙ ගෙදර යනවා, පොත් ටික දාගන්නවා, එතනින් ඒක ඉවර වෙනවා. අන්න ඒක අනිවාර්යයෙන්ම බලන්න. O level ඉංග්‍රීසි ක්ලාසස් ගොඩකට ගියත් අපිට අපේ ඉංග්‍රීසි ස්පෝකන් ස්කිල්ස් වැඩි කරගන්න බැහැනේ. O level පේපර් එකකට ඒකට B එකකට යන්න පුළුවන් වෙන්න නැති. හැබැයි අපි අර කතා කරන දේ අපිට ඉම්ප්‍රූව් කරගන්න බෑනේ. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි කොච්චර ග්‍රැමර් නොලෙජ් එක තිබ්බත් එකක් අපි වරද්දයිද වැරදෙයිද කියන බය ඇති වෙනවා. අනිත් එක තමයි අපිට අපි ලියපු දේ ඇප්ලයි කරලා කතා කරන්න වෙන්නේ. කැම්පස් එකක් කියන්නේ ළමයි අපි අර O level A level ඉගෙනගත්ත සීමාවෙන් ගොඩක් වෙනස් දෙයක්. මොකද මේක තනිකරම ස්පූන් ෆීඩ් නෙවෙයි. කෙනෙක් ඔයාලට අර ස්පූන් ෆීඩ් කරන්නේ නැහැ. ඔයාලා මේක මෙහෙම ඉගෙන ගන්න, මෙහෙම කරන්න, මෙහෙම පාඩම් කරන්න එහෙම කියලා. ඔයාලා කොච්චර හොයාගෙන යනවද, ඔයාලා ඒක තුළ කොච්චර ජීවත් වෙනවද, ඔයාලා ඒක ඔයාලගේ ජීවිතයට කොච්චර ගන්නවද කියන එක මත තමයි කැම්පස් ලයිෆ් එක කියන දේ හොඳට කරන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ලෙක්චරර්ස්ලා කවදාවත් ඔයාලගේ පස්සෙන් ඇවිල්ලා මේක කරන්න කියන්නේ නැහැ. ඔයාලා ඔයාලගේ ජීවිතය ගැන වගකීම් අරගෙන මම මේක ඉගෙන ගන්න ඕන, මම මෙහෙම කරන්න ඕන කියලා තමයි ඔයාලට මේ කැම්පස් ලයිෆ් එක
ගත කරන්න වෙන්නේ. ඉතින් එතකොට කැම්පස් ලයිෆ් එකේදී ඔයාලට ඒ ස්පෝකන් ස්කිල්ස් ඕන කරන විදිහ හදාගන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න නම් ඔයාලා කැම්පස් එකේම ලෙක්චරර් කෙනෙක්ගේ කෝස් එකකට හරි නැත්නම් ඒ වගේ වැඩසටහනකට සම්බන්ධ වුණා නම් ඒක ඔයාලට ගොඩක් ලේසි වෙනවා. මොකද එයාලා ඔයාලට කියලා දෙන්නේ කැම්පස් එකේ කොහොමද කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලා කොහොමද එයාලගේ ඉගෙන ගැනීම රටාව සම්පූර්ණ කරගන්න කියලා. එතකොට වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි කියන දේ ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකලි යූස් කරන්න ඕන. ඒ කොහොමද හොඳ ඉංග්‍රීසි කෝස් එකක් හොයාගන්න කියලා ගොඩක් අය මගෙන් අහපු නිසා මම පොඩ්ඩක් ඒ ගැන හෙව්වා. එතකොට ඔයාලට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉංග්‍රීසි කෝස් එකක් තමයි කැලණිය කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් කරන ඉංග්‍රීසි කෝස් එකක් තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් ඔයාලට පුළුවන් හරියටම ෆැකල්ටි එකක් ඇතුළේදී ඔයාලට ඕන කරන ඉංග්‍රීසි නොලෙජ් එක මොන වගේද, ඔයාලා කොහොමද ස්පෝකන් ස්කිල්ස් හදාගන්න කියන එක ගැන හොඳටම දැනගන්න. ෆැකල්ටි එකක් ඇතුළේදී ඔයාලට ඕන කරන ඉංග්‍රීසි නොලෙජ් එක මොන වගේද, කොහොමද ඔයාලගේ ස්පෝකන් ස්කිල්ස් හදාගන්නේ, ප්‍රසන්ටේෂන්, වයිවා වලට ඔයාලා කොහොමද ෆේස් කරන්න කියන එක ගැන හරියටම ඔයාලට දැනගන්න පුළුවන් මේ වගේ කෝස් එකකට ජොයින් වෙනවා තියෙන්නේ. එතකොට පහලින් මං දාලා තියන්නම් ඒ කෝස් එකේ වැඩිදුර විස්තර ඔයාලට දැනගන්න ඕන නම් මාස 3ක් වගේ තමයි මේ කෝස් එක කරන්නේ. එතකොට මාස 3ටම රුපියල් 6000ක් යනවා. හැබැයි ඔයාලා මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාලට පුළුවන් 4500කට මේ මාස 3ම ඔයාලගේ කෝස් එක කම්ප්ලීට් කරගන්න. ඉතින් එතකොට ඔයාලට බයක් නැතුව ෆැකල්ටි එකකට යද්දී කැම්පස් එකකට යද්දී ඒ ඔයාලගේ ස්කිල්ස් හදාගෙන ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගෙන යන්න පුළුවන්. මේක ගවර්න්මන්ට් කැම්පස් එකකට යන ඔයාලට විතරක් නෙවෙයි, ප්‍රයිවට් කැම්පස් එකකට යද්දී අනිවාර්යයෙන්ම ඔයාලට මේ ඉංග්‍රීසි කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එතකොට ඒක ඇතුළේදී එක්සෑම් රිපීට් වෙන්න ඕනේ නැත්නම් හොඳට එක්සෑම් කරගන්න ඕනේ නම් මේ ඔයාලට හම්බෙලා තියෙන නිවාඩු කාල සීමාව තුළ ඒක අපතේ යවන්න නැතුව නිදා ගන්නව විතරක් වෙනුවට මේ වගේ දෙයකට යොදවලා ඔයාලට ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ වගේම ළමයි ඔයාලා දැන් ඉන්නේ ඉංග්‍රීසි ගැන බිඳුව මට්ටමේ නම් කිසිම බයක් වෙන්න එපා. ඔයාලට මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. මේ කෝස් එක කෝස් දෙකක් විදිහට තමයි යන්නේ. පළවෙනි එක ජෙනරල් ඉංග්‍රීසි කෝස් එක. එතකොට ඒකෙදි ඔයාලට ටෙන්සස් වලින් ඉඳන් මොඩල්ස් වලට වෙනකම් මුළු ග්‍රැමර් රයිටිං ස්කිල්ස් දෙකම කොහොම සම්පූර්ණයෙන්ම උගන්වනවා. ඊළඟට ආෆ්ටර් A level ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක. මේකේ ඔයාලට රියල් ලයිෆ් සිටුේෂන් තමයි ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට ඒකෙදි ඔයාලට ස්පීකින් ප්‍රැක්ටිසස්, ප්‍රසන්ටේෂන් ප්‍රැක්ටිස් වගේම ඔයාලගේ වොකැබුලරි එක වැඩි දියුණු කරගන්න ඒ දේවල් ඔයාලට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එයාලගේ තනි අටෙන්ෂන් එක අරගෙන ඔයාලට වෙනම එයාලත් එක්ක කතා කරන්න, ඔයාලගේ ඉංග්‍රීසි වලින් කතා කරලා ඒ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. මොකද මේ වගේ ක්වොලිෆයිඩ් ලෙක්චරර් කෙනෙක්ගෙන් සහ එයාගේ පැනල් එකකින් ඔයාලට වෙන මෙහෙම ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව මිස් කරගන්න එපා. මම මේකේ වැඩිදුර විස්තර පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මතක ඇතුව ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට මේ කෝස් එකේ ෆී එක රුපියල් 1500කින් අඩු කරලා 4500ට කරන්න පුළුවන්. ඒ ඉංග්‍රීසි කෝස් එක සතියට දවස් 2යි තියෙන්නේ. එතකොට හරියට මාස 3ක් කරනවා. එතකොට පැය 40ක් ඔයාලට ඒ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය කාල සීමාව තුළ ඔයාලට අහන් ඉන්න විතරක් නෙවෙයි, ඔයාලට එයාලත් එක්ක කතා කරලා ඔයාලගේ ස්පෝකන් ස්කිල්ස් වෙනම තනියෙන් ඇටෙන්ෂන් එක අරගෙන වැඩි දියුණු කරගන්නත් හැකියාව තියෙනවා. මේ කෝස් එක ගොඩක් අය රෙකමන්ඩ් කරපු සහ මම හොඳට විස්තර හොයලා බලපු තැනක්. ඉතින් මටත් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා මේකට ගිහින් try කරලා බලන්න. වැදගත්ම දේ තමයි මේක ඔන්ලයින් තියෙන්නේ. එතකොට ඔයාලට ගෙදර ඉඳන් නිකන් ඉන්න ගමන් මේකට ජොයින් වෙලා බලන්න පුළුවන්. හරි, ඊළඟට වැදගත් දේ තමයි ඔයාලා කවදා හරි මේ වගේ ජොබ් එකක් මම කරනවා කියලා හීනම වාගේ නැති. ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්, ටීචර් කෙනෙක්, බැංක් එකක එහෙම නැත්නම් තව ඔෆිස් එකක මොනම හෝ ක්ෂේත්‍රයක ඔයාලා වැඩ කරනවා කියලා ඔයාලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒක ඔයාලගේ ඩ්‍රීම් ජොබ් එක වෙන්න පුළුවන්. හැබැයි ඒ මොන තැනට ගියත් මේ කාල සීමාව තුළ ඔයාලට පුළුවන් පාර්ට් ටයිම් ජොබ් එකක්. එහෙම නැත්නම් ඔයාලගේ අතට ඉන්කම් එකක් ලැබෙන මොනම හරි ඔයාලගේ ස්කිල් එකක් ඉම්ප්‍රූව් කරගන්න. දැකලා තියෙනවා සමහර අය මල් හදනවා, එතකොට ඇඳුම් මහනවා, කේක් බිස්නස් කරනවා, ඒ වගේ මොනම හෝ දෙයක්. එතකොට මම ඒ ලෙවල්ස් ඉවර වෙලා කරපු දෙයක් තමයි ටියුෂන් ක්ලාසස් කරන්න පටන් ගත්තා. ඒකෙන් එකක් මට ආත්ම තෘප්තියක් ලැබුණා. තව කෙනෙක්ට මම ඉගෙන ගත්ත දෙයක් කියලා දීලා, ඒ වගේම තමයි මට එකෙන් ඉන්කම් එකක් ආවා. මගේ මේ එක්ස්පෙන්සස් ටික අම්මලට බරක් නොවී මේ කාල සීමාව තුළ කරගෙන යන්න. එතකොට ඒ වගේම තමයි මම කෙමිස්ට්‍රි වලට ගිහින් චරිත දිසානායක සර්ගේ. ඉතින් එතකොට සර්ගේ පේපර් ක්‍රූ එකේ
පේපර් මාකින් වලටත් යන්න මට පුළුවන්කම ලැබුණා. එතකොට මම දන්නවා ගොඩක් සර්ලා එයාලගේ පේපර් මාකින් රූ වලට A level ඉවර වෙච්ච අය තමයි ගන්න. ඉතින් ඔයාලට ඒවට යන්න chance එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක මිස් කරගන්න නැතුව යන්න. මොකද මේ කාල සීමාව තුළ ඔයාලගේ අතට යම්කිසි ඉන්කම් එකක් ලැබෙනවා නම් ඔයාලා පුරුදු වෙනවා ජීවිතේ ඉස්සරහට සල්ලි කොහොමද කල්පනාකරණය කරගෙන වියදම් කරන්න ඒ වගේම ඉතුරු කරගන්න කියන එක. ඒක ජොබ් එකක් කරන දවස් වෙනකම් මේ එක්ස්පීරියන්ස් එක විඳින්න ඉන්න එපා. ඒ වගේම තමයි ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියන එක කිසිසේත්ම බලපාන්නේ නැහැ ජොබ් එකක් කරන්න. තමන් ජොබ් එකක් කරලා තමන්ට ලැබෙන සල්ලි වලින් තමන් දෙයක් ගත්තම ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය කියලා නිම කරන්න බෑ. ඔයාලගේ අම්මලා තාත්තලාට කොච්චර සල්ලි තිබ්බත් එයාලා ඔයාලා වෙනුවෙන් කොච්චර වියදම් කරත් තමන්ගේ මහන්සියෙන් තමන් දෙයක් උපයගෙන එයාලට දේවල් අරන් දෙනවා වගේම තමන්ට දෙයක් ගනිද්දී ඒ දැනෙන ආත්ම තෘප්තිය කියලා නිම කරන්න බෑ. ඉතින් ඔයාලා ගාව මොනම හරි ස්කිල් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ස්කිල් එක යූස් කරලා ඔයාලා මොනම හරි දෙයක් කරන්න ඒ ලෙවල් ඉවර වෙලා. තව වැදගත් දෙයක් තමයි පබ්ලික් ස්පීකින් කියලා කියන්නේ. එතකොට මම ඒ ලෙවල් ඉවර වෙලා සත්සක සංසදයට ජොයින් වුණා. ඒක හරහා අපිට පුළුවන්කම ලැබුණා ලංකාවේ ගොඩක් පළාත්වල ළමයින්ට පාසල් ළමයින්ට ගණිතය උගන්වන්න. එහෙම නැත්නම් අපි ගණිතය O level කාලේ ඉගෙන ගත්ත දේවල් අපේ දැනුම එයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක volunteer service එකක්. හැබැයි ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය වගේම ඔයාලගේ පබ්ලික් ස්පීකින් ස්කිල්ස් හදාගන්න ඔයාලට ලැබෙන chance එක කියලා නිම කරන්න බෑ. මේ වගේ තවත් ගොඩක් ක්ලබ් තියෙනවා. ලියෝ ක්ලබ් එක ඒ වගේ ගොඩක් ක්ලබ්ස් තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ එකකට join වෙලා එකක් ඔයාලා ඉගෙන ගත්ත දේ තව කෙනෙක්ට කියලා දීලා ඒ ලැබෙන ආත්ම තෘප්තිය විඳින්න. ඒ වගේම තමයි කැම්පස් එකකට ෆැකල්ටි එකට ගියාට පස්සේ ඔයාලට ඕන කරනවා ප්‍රසන්ටේෂන් ස්කිල්ස්. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මේ වගේ දෙයකට join වෙලා ඔයාලගේ හැකියාවල් improve කරගන්න. එතකොට සස්නික සංසන්දය හරහා ඔයාලට ඔයාලගේ පබ්ලික් ස්පීකින් ස්කිල්ස් හදනවා වගේම ඔයාලට එක එක ක්ෂේත්‍රවලගේ කන්ටැක්ට්ස් හදන්න පුළුවන්. දැන් ඒ ලෙවල් කාලේ ඔයාලගේ යාළුවෝ ගොඩක් ඉන්නේ මැත්ස් කරපු අයට නම් මැත්ස් පැත්ත විතරයි, බයෝ කරපු අයට එහෙම ආර්ට් කරපු අයට එහෙමනේ. හැබැයි මේ වගේ තැනකට ගියාම ඔයාලට අර ස්ට්‍රීම් හතරෙම ළමයි එකතු වෙනවා, හම්බ වෙනවා, ඔයාලගේ කන්ටැක්ට්ස් හදනවා. ඉතින් ඒකින් ඔයාලට ඔයාලගේ කන්ටැක්ට්ස් අනිවාර්යයෙන්ම පුළුල් කරගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ළමයි පබ්ලික් ස්පීකින් හදාගන්න ඔයාලට දහම් පාසල් වල ස්වේච්ඡාවෙන් උගන්වන්න යන්නත් පුළුවන්. මොකද මම එහෙම ගියා. ඒක එකක් මගේ ආත්ම තෘප්තියට සහ මට ඕන නම් මගේ පබ්ලික් ස්පීකින් ස්කිල්ස් හදාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ස්කිල්ස් හදාගන්න. ඔයාලට පාස්පෝර්ට් හරි ලයිසන් හරි ගන්න ඕන නම් ඒක ගන්න මේ කාල සීමාව වැය කරන්න. මොකද ඔයාලට ඇකඩමික් එක්ක කැම්පස් ගියාට පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එකක් හරි පාස්පෝර්ට් එකක් ගන්න හරි උවමනාවක් ආවතින් ඒක චුට්ටක් කරන්න අමාරුයි. මොකද ලෙක්චර්ස් තියෙනවා, ඊට පස්සේ තව බාහිර දේවල් තියෙනවා. ඒවත් එක්ක මේ වගේ දෙයකට ඔයාලගේ කාලය වෙන් කරන්න හරිම අමාරුයි. ඒ වගේම ඔයාලා කවුරු හරි කැමති නම් ඩාන්ස් ඉගෙන ගන්න, එතකොට ගිටාර් ප්ලේ කරන්න, චිත්‍ර අඳින්න, මේ වගේ දෙයකට මේ කාල සීමාව තුළ ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කිල් එක වැඩි දියුණු කරගන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කිව්වා ෆැකල්ටි එකට ගියාට පස්සේ ඩාන්සින් කරේ එහෙම කියලා. නෑ මම පොඩි කාලේ ඉඳන් ඩාන්සින් කරා. හැබැයි ෆැකල්ටි එකට යන්න කලින් තියෙන මේ සීමාව මට ගොඩක් වැදගත් වුණා. ඒ ඩාන්සින් ස්කිල්ස් ටික මගේ ඉම්ප්‍රූව් කරගන්න. ට්‍රැවලින් වලට ආස කෙනෙක් නම් පුළුවන් තරම් හැමතැනම ඇවිදින්න. මම ඔයාලට කිව්වනේ ඉන්කම් එකක් හදාගන්න පුළුවන් නම් මේ දේවල් කරන්න කියලා. එතකොට ඔයාලට ඒ ඉන්කම් එකෙන් ලැබෙන සල්ලි වලින් ට්‍රැවල් කරන්න පුළුවන්. ලංකාවේ පුළුවන් තරම් හැම තැනකම ඇවිදින්න. ඒක ආත්ම තෘප්තියක්. හයිකින් වලට ආස නම් එහෙම ඒ දේවල් කරන්න පුළුවන් හොඳම කාල සීමාව තමයි මේ කාල සීමාව. ඊළඟට ඔයාලා ජර්නලින් කරන්න ආසයි නම් එහෙම නැත්නම් බ්ලොග්ස් කරන්න ආසයි නම් ඒ ඔයාලගේ මොනවා හරි ආසාවක් ඔයාලට වැඩත් එක්ක මිස් වුණා නම් පටන් ගන්න බැරි වුණා නම් මේ A level ඉවර වෙලා මේ තියෙන කාල සීමාව තමයි ඒ වගේ ඔයාලා අලුතින් පටන් ගන්න ඉන්න දෙයකට හොඳම කාල සීමාව වෙන්නේ. මේ තවත් වීඩියෝස් ඉස්සරහටත් අරගෙන එන්නම්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ගෙහින් එන්නම්. bye.